ජීවයේ ආහාරය ඔබම අපට දුන්නේ ඔබයි. අද ශුතු සභාව ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය සමරන දිනයි. ශුතු සුවිශේෂ තුළ ගොඩනැගෙන්නේ ජේසුස් වහන්සේ අපට පවසන යත්විදීය වචනයි. උන්වහන්සේ අපට කියනවා යමෙක් මාගේ ශරීරයේ අනුභව කරන්නේද මාගේ රුධිරය පානය කරන්නේද ඒ පුද්ගලයා මා තුළ ජීවත් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට සදාකාල ජීවිතය අයිති වෙනවා කියලා. ශුදු තෝමස් ඇක්වයිනස් තුමන් කියලා කියන්නේ කතෝලික සභාව තුළ බිහිවෙච්ච ඉතාමත්ම ප්‍රබල දර්ශනවාදියෙක් වගේම දේවධර්මවාදියෙක්. උන්වහන්සේගේ මේ සෑම දැනුමත් එක්ක උන්වහන්සේ පුදුමාකාර විදියට දිව්‍ය සප්‍රසාද වහන්සේට ආදරය කළා. දිව්‍ය සප්‍රසාද වහන්සේට ගෞරව කළා කියලා අපිට කියනවා. උන්වහන්සේ තනි වෙලා දිව්‍ය සප්‍රසාද වහන්සේට යාඥා කෙරුවලු. උන්වහන්සේ දවසක් යාඥා කරන වෙලාවේ උන්වහන්සේත් සමග හිටපු කෙනෙක් උන්වහන්සේ යාඥා කරන විදිය බලන්නට යනවා හොර රහසේ. එතකොට ඒ පුද්ගලයා දකින්න දේ තමයි ජේසුස් වහන්සේත් එක්ක සප්‍රසාදේ ජේසුස් වහන්සේත් එක්ක ශුද්ධ තෝමස් ඇක්වයිනස් මුනිතුමන් කතා කරනවා. ඒ කතා කරන මොහොතේදී උන්වහන්සේ ඉන්න තැනින් උන්වහන්සේව එසවෙනවා දකිනවා. ඒ වගේම අවස්ථාවේදී පුද්ගලයා දකින්න දේ තමයි ජේසුස් වහන්සේ තෝමස් ඇක්වයිනස් මුනිතුමාගෙන් අහනවා ඔබ මට මෙච්චර ආදරය කරන ඔබ මා වෙනුවෙන් මෙච්චර වෙලාවක් කැප කරනවා. ඔබට මගෙන් මොනවද ඕනේ? එතකොට තෝමස් ඇක්වයිනස් මුනිතුමා කියන දේ තමයි ස්වාමිනී මට ඔබ විතරක් තිබුණොත් ඇති. ඔබ විතරක් මට හිටියොත් ඇති කියන ඒ වචන ටික. ඊට පසු දවසක ඇක්වයිනස් මුනිතුමන් තමන්ගේ යාළුවෙකුට පවසන දේ තමයි මම ජේසුස් වහන්සේගෙන් ඉල්ලූ දෙය මට දිව්‍ය පූජාවක් වේලාවේදී ලැබුණා. උන්වහන්සේගේ යද්විදීය ඒ සත්‍ය අත්දකින්නට සත්‍යයට අනාවරණය වෙන්නට මට අවස්ථාව ලැබුණා. මට ඒ හොඳටම ඇති. කිපු තෝමස් ඇක්වයිනස් මුනිතුමා තමන්ටම කියාගත්ත දේ තමයි මම මෙච්චර කාලයක් දීපු දේවල් හරියට පිදුරු වගේ කිසි වැදගම්මකට නැති දෙයක් කියලා එතුමන් ඒ නෑට ලිව්වේ නැහැ කියලා කියනවා. ජේසුස් වහන්සේ මෙච්චර ප්‍රබල නම් අපේ ජීවිතවලට ඒ ප්‍රබලත්වය දැනලා තියෙනවද? උන්වහන්සේ මොන ආකාරයෙන්ද ප්‍රබල වන්නේ? එදා පුරාණ ගිවිසුමේ පුද පූජා ක්‍රම 4ක් තිබුණා. එක පුද පූජාවක් තමයි දෙවියන් වහන්සේට වන්දනාව කරන මෙච්චර කල් ලැබිච්ච දේවල් වලට දෙවියන් වහන්සේට ස්තුති කියන ඒ වන්දනාව. අනිත් වන්දනාව තමයි දෙවියන් වහන්සේ මැවුම් කාර්යයන් ලෙස උන්වහන්සේගේ අද්විතීය භාවය වර්ණනා කරන්නට ප්‍රශංසා කරන්නට ඒ තිබුණා වන්දනාව. ඊළඟ වන්දනාව තමයි මනුෂ්‍යයාගේ පාපවලට ක්ෂමාව ඉල්ලා ගැනීමේ වන්දනාව. සහ අනිත් වන්දනාව තමයි මනුෂ්‍යයාගේ ජීවිතයට අවැසි දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ඉල්ලා ලබා ගැනීමේ ඒ වන්දනාව. මේ වන්දනාව තුළ කෙරුණු පුද පූජා සියල්ලක්ම ජේසුස් වහන්සේගේ එකම පුද පූජාව තුළින් අවසන් වුණා කියලා අපිට කියනවා. ඒ අවසන් වීමත් එක්ක ජේසුස් වහන්සේ අපිට දෙවියන් වහන්සේ තුළින් අපගේ ජීවිතවල සුළු පව්වලට ක්ෂමාව ලබා දෙනවා. දිව්‍ය පූජාව තුළ උන්වහන්සේ අපේ ජීවිතවලට අවශ්‍ය දේවල් දෙවියන් වහන්සේ තුළ ලබා ගන්නට මාවත පාදලා දෙනවා දිව්‍ය පූජාව තුළින්. ඒ වගේම දෙවියන් වහන්සේත් එක්ක ඒකාබද්ධ වෙද්දී ජේසුස් වහන්සේත් එක්ක ඒකාබද්ධ වීම තුළ අපි මරණය පරාජය කරමින් සදාතන ජීවිතය ලබා ගන්නට ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ රුධිරය තුළ අපි භාග්‍යවන්තයන් වෙනවා කියලා අපිට පවසනවා. එහෙනම් ඒ ශුද්ධ දීමනාවෙන් අපිව පෝසත් කරගෙන පෝෂණය කරගෙන උදෙක් මේ ලෝකයට ගැති නොවී සදාකාලික ජීවිත වෙනුවෙන් උදවඩන්නට අපි වෙරදරමු. ඔබ සැමට ජෙස්පීටයි.